Hello everyone. ඉතින් අද එන්න මාත් එක්ක කැම්පස් එකට යන්න. අද ඇත්තටම සැටර්ඩේ දවසක් මගේ නිදා ගන්න තියෙන දවස. මම මේ මාස්ටර් එක වෙනුවෙන් කැප කරනවා. ඉතින් උදේම නැගිටලා උදේම කිව්වට 7ට විතර නැගිටලා මම දැන් මේ යනවා කැම්පස් එකට. අද මට උදේ ඉඳලා හවස් වෙනකන් ලෙක්චර්ස්. ඉතින් මම පේරාදෙණිය ජීවියෙක්නේ. මට මේ කොළ පාට දැක්කම පිස්සු හැදෙනවා. මොකද මෙහි කොළ පාට නැහැ. ඉතින් කොහේ හරි කොළපාට චුට්ටක් දැක්ක ගමන් මගේ කැමරා ජීවියා එළියට ඇදිලා එනවා. මට කොළපාටට කියලා කොළඹ කැම්පස් එකේ තියෙන මේ ටික විතරයි. ඉතින් මේ වෙනකොටත් මට එච්චර වෙලා ගිහින් නෑ. මම හොඳට hina වෙවි ලස්සනට සිරියස්සිරිය නරඹ කැම්පස් එකට ගියා. ඒ යද්දී මම දැක්කා මේක තමයි මගේ ෆැකල්ටි එක. ආර්ට්ස් ෆැකල්ටි එක. මම මාස්ටර්ස් එක කරන්නේ ආර්ට්ස් ෆැකල්ටි එකේ. අන්න මම දැක්ක දේ තමයි මෙන්න මේක. බයිසිකල් රේස් එකක්. ඉතින් මගේ යාළුවා එනකන් මං කොෆි එක බිබී ඉස්සරහට වෙලා ඉද්දි ඒගොල්ලන් බයිසිකල් පද ගියා. ලෙක්චර් එකටත් ඉඳලා උදේවරුේ ලෙක්චර් එක අපිට තිබ්බා මට මතක විදියට 12 වෙනකන්. ලෙක්චර් එකටත් ඉඳලා ඉන්ටර්වල් එකේ අපිට තිබ්බා බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් එකක්. අපේ යාළුවෝ දෙනෙක්ගේ බර්ත්ඩේස් තිබ්බා. ඉතින් අපි කේක් එකකුත් කපලා කාලා ඉවර වෙලා ආයෙ ගියා හවස ලෙක්චර් එකට. ඉතින් මේකේ නම් තිබ්බ ගෲප් ඇක්ටිවිටි එකක්. මේක ඉවර වෙලා 3ට ලෙක්චර්ස් ඉවරයි. මම ගෙදර ආවා. නෑ මං ගියා shopping ගිහිල්ලා හවස පන්සලුත් ගියා. මං කිව්වනේ කොළපාට දකිද්දි කැමරාව එළියට එනවා කියලා. මේ වගේ අවස්ථාවක්. සාමාන්‍යයෙන් මං වහිදී කාර් එක ඇතුලේ යන්න හරිම ආසයි. ඊට පස්සේ අපි ගියා පන්සල් ගිහිල්ලා මට මතක විදියට එද්දි රෑ 9:00 විතර වුණා. පන්සල් ගිහිල්ලා ඒ වැඩ ටික කරලා රෑ 9:00 විතර ඇවිල්ලා මගේ ග්‍රීන් ටී එකත් බීලා මම නිදාගත්තා. බයි.